ලෝකයම හොල්ලපු ඒ වගේම දශක ගණනාවක් තිස්සේ මිනිසුන්ම බියටපත් කරපු සත්‍ය සිදුවීමක් ගැනයි අද අපි කතා කරන්නේ. ඒ තමයි ප්‍රසිද්ධ ද කන්ජරින් චිත්‍රපටයට පාදක වුණු පෙරන් ෆැමිලි එකේ අද්භූත අත්දැකීම. අපි යමු 1978 අවුරුද්දට. ඇමරිකාවේ රෝඩ් අයිලන්ඩ් ප්‍රාන්තයේ හරිම නිහඬ ගම්මානයක්. හිරු බැස ගියාම එතන ඉතිරි වෙන්නේ සීතල හුස්මක් වගේ මහා නිහඬතාවයක් විතරයි. එතන තිබුණා ඊටාම පැරණි ෆාම් හවුස් එකක්. ලී බිත්ති සහ රෑවෙද්දි කිරිච්චි කරන පඩිපෙළවල් සහිත මේ ගෙදර පරණ කාලේ අඳුරු මතකයන් හංගාගෙන ඉන්න බව කවුරුත් දැනගෙන හිටියේ නැහැ. රොජර් සහ කැරලින් පෙරන් කියන දෙමව්පියන් ඔවුන්ගේ දියණියන් 5 දෙනා එක්ක නව ජීවිතයක් පටන් ගන්න මේ ගෙදරට පදිංචියට ආවා. ඔවුන් හිතුවේ මේක ඔවුන්ගේ සදාකාලික හීන මාලිගාව වෙයි කියලා. ඒත් සමහර ගෙවල් අපි තෝරාගත්තට වඩා ඒ ගෙවල් වල ඉන්න බලවේග අපිව කලින්ම තෝරාගෙන අවසానයි. පළමු සතිය ගෙවුනේ හරිම සාමකාමී විදිහට. ළමයි ගේ පුරා hina වෙමින් දුවලා ඇවිදලා සතුටින් හිටියා. ඒත් ටික දවසක් යද්දී කැරලින්ට අමුතු දේවල් නෝටිස් වෙන්න ගත්තා. උදේට පිළිවෙලට තිබුණ පුටුව රෑවෙද්දි තියෙන්නේ වෙනත් තැනක. බිමට වැටුණු බඳුන් සහ තට්ටු නොකලත් නිකම්ම ඇරෙන දොරවල් ජනෙල් මේ හැමදේම ඇය දුටුවා. ළමයි කරන වැඩක් වෙන්න ඇති කියලා ඇය තමන්වම සංසූන් කරගත්තා. ඒත් එදා රෑ ඇයට ඇහුණා කෙනෙක් ඉලපතකින් බිම අතු ගානවා වගේ අමුතු සද්දයක්. ඇය හෙමින් කුස්සියට ගිහින් බැලුවත් එතන කවුරුත් හිටියේ නැහැ. ඒ දවසින් පස්සේ කැරලින් නිතරම ඇහැරෙන්නේ එකම වෙලාවකට. ඒ තමයි පාන්දර 3:07. ගේ ඇතුලේ අමුතු සීතලක් දැනෙන්න ගත්තා. ඒ වගේම හුස්ම ගන්නත් හරිම අමාරුයි. දියණියන්ගෙන් කෙනෙක් නිතරම අඬමින් කිව්වේ අම්මේ මගේ දොරට කවුරු හරි තට්ටු කරනවා කියලා. ඒත් දොර ඇරලා බලද්දී ඉතිරි වෙලා තිබුණේ ඝන අඳුර විතරයි. කාලය ගත වෙද්දී කැරලින්ගේ ශරීරයේ අමුතු විදිහට හූරපු සලකුණු පේන්න පටන් ගත්තා. ඇය කිව්වා කවුරු හරි ඇය දෙස බලාගෙන ඉන්නවා ඇයට තදින්ම දැනෙනවා කියලා. ඒ වගේම මුළු ගේ පුරාම කුණු වුණු මස් ගඳක් නිතරම දැනෙන්න ගත්තා. දරුවෝ කිව්වේ ඔවුන්ගේ ඇඳන් පිටිපස්සේ අඳුරු රූප හිටගෙන ඉන්නවා පේනවා කියලා. අවසානයේ ඔවුන් මේ ගැන හොයන්න එඩ් වොරන් සහ ලොරේන් වොරන් කියන අද්භූත පරීක්ෂකයින් දෙන්නව ගෙන්වා ගත්තා. ඔවුන් කිව්වේ මෙතන ඉන්නේ සාමාන්‍ය ආත්මයක් නෙවෙයි ඊටාම නපුරු දුෂ්ට බලවේගයක් කියලා. ගමේ පැරණි කතාවලට අනුව බෑත් ෂෙබා කියන කාන්තාවක් මේ ඉඩමට සම්බන්ධයි කියලා කියවෙනවා. ඇය මන්තරකාරියක් කියලා කතා පැවතුනත් ඒවා සනාථ කරන්න පැහැදිලි ලියවිලි තිබුණේ නැහැ. එඩ් සහ ලොරේන් තීරණය කළා මේ ආත්මය සමග සම්බන්ධ වෙන්න සෙයාන්ස් එකක් කරන්න. එදා රෑ මුළු ගෙදරම ආලෝකය අඩු වුණා. මේ පවුලේ හැමෝම මේසයක් වටේ වාඩි වෙලා ආගමික ප්‍රාර්ථනා කරන්න ගත්තා. එකපාරටම කැරලින්ගේ ශරීරය දරුණු විදිහට කම්පනය වෙන්න පටන් ගත්තා. ඇගේ කටහඬ සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. ඇය නොදන්නා භාෂාවකින් අමුතු වචන කියමින් කෑගසුවා. මේ සිදුවීමෙන් රොජර් සහ දරුවන් දැඩි ලෙස බියටපත් වුණා. පෙරන් ෆැමිලි එක පවසන්නේ ඔවුන් වසර ගණනාවක් මේ අද්භූත දේවල් අත්විඳී බවයි. විද්‍යාත්මක සාක්ෂි නැතත් මේ කතාව අදටත් ලෝකයම බය කරන එකක්. සමහර ගෙවල් කතා කරන්නේ නැහැ. ඒත් ඒ බිත්තිවලට රහස් අහගෙන ඉන්න කන් තියෙනවා. ඔබ ජීවත් වෙන ගෙය ඔබට අයිති එකක්ද? නැත්නම් ඔබත් ඒකට අයිති වුණු කෙනෙක්ද? මේ වගේ තවත් කුතුහලය පිරිණු අද්භූත කතා අහන්න පොඩ්ඩ ඩාර්ක් ස්ටෝරි channel එක subscribe කරලා වීඩියෝ එකට like එකක්කුත් දාලා තියාගන්න කියලා ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා. You fold, oh no.